යාළුවනේ. අද කුරුණෑගල යන්න ඇවිදින්න. ඔන්න අපේ ගෙදර ඉඳන් අද යනවා මේ. දැන් වෙලා කිව්වා. හරියටම 6යි. 6යි වෙලා. අපි කුරුණෑගලට යන්නේ. ජනගහන කතා කරමුනේ ඉතුරු ටික වෙන. මේ මිනිස්සු බලන් ඉන්නවා පාරේ හැමතැන. එනිම කුරුණෑගලට ඇවිල්ලා ඉන්නේ. පේනනේ කුරුණෑගලට ඇවිල්ලා ඉන්නේ. කුරුණෑගල පොලේ පාස් කරා. මෙයා බොයිස් කෙලින්ම මොනවාද කුරුණෑගලින් shopping පාරක් ගිහුවා. ෂොප් ඇතුලේ වීඩියෝ කරන්න හම්බුනේ නැති හින්දා වීඩියෝ කරගන්න නැත්තම් ගන්න. උණක් ගොඩක් ඇඳුම් ගත්තා. ගොඩක් ගත්තා. මම විකුණුණා. මාවත් ගත්තා. තව ටිකක් මාවත් ගන්න. ඔව්. යන්න බැරි වෙයි නේ. මේ අපිට ඉන්න බැරි දෙයක් අතේ. මට මේ කොහෙද කුරුණෑගල බැවරවුම පෙන්වනවා කියලා තමයි මේ එකයි යන්නේ. අපි බලමු බැවරවුම මොනවා වගේද ලස්සනයිද. විස්තර ටිකක් අපි බලමු. මම දැකලා නැහැ තාම බැවරවුම. හරියට ඔව් දැන් හොයාගන්න ඕනේ මුලින්ම. මම ඒක දන්නේ නැහැ. හැබැයි යනවා ඉතින් බලමු මොකක් කරයිද කියලා. පාරණ හොයාගත්ත මේ යනක මං ඉන්නේ අරුණ ඉස්සර යනවා. අපි යන්න ඕනේ දැන් එතනට ගිහිල්ලා. ඩබ් බලමු මොකද්ද ඒ බැවරවුම කියන්නේ කියලා මං ගිහිල්ලා නැහැ. අද එතන පොඩ්ඩක් ගිහලා බලනවා. පොරේ වැඩකට ආවේ අද. ඒ වැඩ ටික ඔක්කොම දැන් ඉවරයි. මම නම් ඇඳුමක්වත් ගන්න හම්බුන්නේ නැහැ. මට සෙට් වෙන ඒවා තිබ්බෙත් නැහැ. තිබ්බේ නැහැ නේද බං මට සෙට් වෙන ඒවා තිබ්බේ නැහැ දැන්. ටීෂර්ට් වගේ මේ වැල්ලේ. ෂර්ට් එකක් ගැටුවා. ගැටුවා ලේවනම් තිබ්බේ නැහැ තමයි ඔක්කොම නිකන් පොප් වෙලා තිබ්බේ වගේ තිබ්බේ. මංගාව නම් ඇඳුන්නේ දුන් දෙකයි තුනයි තියෙනනේ. අපි පොට් එකට යනවා. නවට අස්සන හැබැයි මෙතන. තොරටනිය පොඩි මෙව්වයක් තියෙනවා. බෑක් කැමරාව දාලා මම පෙන්නන. අපි දැන් බැවරවුම ඉන්නේ. කුරුණෑගල බයෙන් අපි ආවේ අර චූටි මැරෙක් ඉන්නවා හැමදාම බයෙක් ආවේ වුණාට අපි දැන් නිවිලා ඉන්නේ සෑහෙන්න බලව අපි මොකද වෙන්නේ කියලා. බැවරවුම නම් අවුලක් නැහැ. ලයින් එකේ ඉන්න පුළුවන්. අපිට ඉන්න හම්බුනේ නම් ගහක් කපපු තැන. අට අවුවයි මෙතන. අවුලක් නැහැ. අපි බලමු. ලස්සන හැබැයි මම නෑ චිල් එකේ ඉන්න බලන්න. මෙතන අර නිකන් මං හිතුවේ නිකන් අර ලව් කරන ස්ථානයක් විතරයි කියලා බෑ. එහෙම නෑ. ආඩම් කරන අයත් ඉන්නවා. ඔව් මේක ප්‍රයෝජන විදියට පාවිච්චි කරන අයත් ඉන්නවා මෙතන. ඒක හොඳයි. ඒක ලකුණක් දෙනවා. කෙලින්ම මෙතන සුබිදි. මම ගත්ත මේ බෑග් එකක් ගත්තා. මම එහෙම ෆොටෝ ටිකක් දාන්න මම ගත්ත එකේ මෙහෙම වැටේ වටේට ඒ ටික බලන්න. පේන සෙට්. බෝයිස් අපි දැන් පිටත් වෙන්න යන්නේ කෙලින්ම පේනවනේ දැන් අපි කෙලින්ම ලොකු වැඩක් වුණා මේ ඔගේ ෆොටෝ ටිකක් ගහගත්තා මගේ නම් ටික කරගන්න ඉතින් ඔව් ඊට සිතින් එහා දෙයක් වුණා කොළඹ ගියා නම් එන මහන්සි බා කොළඹ යනවා මේ විතර මහන්සි බා ඒ වුණා මම හරි මේ තනි මං විතරක් ඉන්න බ්ලොග් එකක් දාන්න නම් එහෙම වුණොත් නිකන් කොළඹ යන බ්ලොග් එකක් මං සාමාන්‍ය සතියට දෙපාරක් විතර කොළඹ යනවා සාමාන්‍යයෙන් එහෙම ගියොත් මං දාන්න දැන් වෙලාව කීයද නම් වෙලාව වල කියලා ආව 12යි දැන් තව වැළුවා දැන් තව විනාඩි 10ක් බලලා මේ මගේ ආච්චිට හාල් කරන්න තව බස් එකක් නැහැ අද යන්න වෙන්නේ නැහැ ගෙදර මත් බසුත් නැහැ අය හිටෙන්නත් ඕනේ මගේ ලැබේ තියෙනවා ලැබේ සර්විස් එකක් තියෙන ඒක කරගන්නත් වෙන්න ඕනේ දැන් අය හිට බලන්න ඕනේ හිටවත් අපි දැන් බොයිස් මේ තව බස් එකක් ඉරකම් මේ බලන් ඉන්නේ දැන් බයක් විනාඩි 30ක් විතර ඉස්සේ බලන් ඉන්නවා මේ රෙද්දේ බස් එකක් නැහැ බා එපා වෙලා ඉන්නේ දැන් නම් තීත්ත වෙලා තියෙන්නේ රෙද්ද තමයි ඉන්නේ අනේ ඵලයන් බයි යන්න වට කාලයකට ඉස්සරහට මල වැල්ලේ නැහැ බස් එකක් නැහැ යාර මම දන්නේ බස් නැහැ ගෙදර යන්න බස් එකේ නැගලා දැන් භාගයක් දුර ඇවිල්ලා ඉන්නේ තව ටිකකින් අපි ගෙදරට යන්න ඕන ඊට පස්සේ දැන් අපි එතනින් ඉවර කරමු නේද මම
බස් එකෙන් බැස්සා. කියන පොල්ලෝ බෝල්ටරේ වහන්සියෙන් ඉන්න දැහැටන. කරන හොඳට වැට පැල නාගන්න තිබෙන හොඳ යම ඔයන ඇලෙන් සෙට්ටු ඇලට පයින කම්බ